ආයිබෝවන් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා RR Academy Facebook page එකට. මම රශ්මිකේස් අධිකාරී. මගේ page එකේ ගණිත ගැටලු මේ වෙනකොට 145ක් ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. මේ වගේ සමහර අය page එකේ තියෙන මේ ගැටලු වලට පිළිතුරු ලබා දීලා තිබුණා. ඒ වගේ comment අතර තිබුණා පිළිතුරු ගන්න හැටි කියලා දෙන්න කියලා. ඒක ඒ ඉල්ලීම ගැන කලකලා බලලා මම තීරණය කරා මගේ page එකේ දාලා තියෙන ගැටලු වලට එකින් එකට පිළිතුරු වීඩියෝ ඉදිරිපත් කරන්න. දැන් ඕගොල්ලොන්ට මගේ page එකේ තියෙන පළවෙනි ගැටලුව දිස් වෙනවා. දැන් ඔයාලට ගැටලුව කියව ගන්න කාලය ඇති කියලා මම හිතනවා. ගැටලුව දැක්කනම් මෙතනින් වීඩියෝ එක නවත්තලා Tamanට පුළුවන් නම් මේක හදාගන්න. ඔය දින දර්ශනය ආශ්‍රිත ගැටලුවක් තමයි මගේ පිටුවේ මම පළවෙනියටම දාලා තියෙන්නේ. ඔබට ඉදිරිපත් කරලා තියෙන්නේ දින දර්ශනය සම්බන්ධයෙන් නොයෙකු ගොඩාක් සැඟවිච්ච තොරතුරු තියෙනවා. ඒ අතරින් ප්‍රධාන එකක් තමයි මේ ගානෙන් මම ඔයාලට මතක් කරලා දෙන්න යන්නේ. මේ ගැටලුවෙන් ඔයාලට මතක් කරලා දෙන්න යන්නේ. ඉතින් පුතේ ඉතින් මේ බලන ඕගොල්ලෝ බලන්න ගොඩක් වෙලාවට මේක බලන්නේ ශිෂ්‍යත්ව ලියන ළමයි තරඟ විභාග වලට පෙනී හිටින්න බලාපොරොත්තු වෙන අය පෙනී හිටින අය මේකෙන් ඕගොල්ලොන්ට දින දර්ශනය සම්බන්ධයෙන් තියෙන ගැටලු වලින් එකක් ඉගෙන ගන්න පුළුවන්. තව මේ වාගේ ගොඩාක් දින දර්ශනය හා සම්බන්ධ සැඟවිච්ච තොරතුරු ගොඩාක් තියෙනවා. නැත්නම් සැඟවිච්ච දේවල් ගොඩක් තියෙනවා. ඒ අතරින් මම අද එකක් කියලා දෙනවා. එතකොට දැන් අපෙන් අහන්නේ ගැටලුවේ අහන්නේ 2025 ජනවාරි 1 සඳුදා දවසක් ආවනම් එම අවුරුද්දේ 2025 දෙසැම්බර් 31 කවද්ද කියන එක. එතකොට මේකේ පොඩි කතාවක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි අපි හොයාගන්න ඕන පළවෙනියටම 2025 කියන්නේ සාමාන්‍ය අවුරුද්දක්ද අධික අවුරුද්දක්ද කියන එක. සාමාන්‍ය අවුරුද්දයි අධික අවුරුද්දයි. අපේ මේ දින 365 දින 366 විදිහට අවුරුද්දේ සමහර අවුරුදු දින 365යි. සමහර ඒවා දින 366යි. කොහොම වුණත් පුතේ අධික අවුරුද්දක් ඉන්නේ අවුරුදු 4කට සැරයක්. මේ ඕනෑම වර්ෂයක් අධික අවුරුද්දක් කොහොමද සාමාන්‍ය අවුරුද්දක්ද කියලා බලන්නේ කෙටි ක්‍රමයක් තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට පුතේ ගමු 2000 වර්ෂයේ ගත්තොත් එහෙම දැන් මෙන්න මේක සාමාන්‍ය වර්ෂයක්ද අධික අවුරුද්දක්ද කියන එක අපි හොයාගන්නේ කොහොමද? මෙන්න මෙහෙම මැද්දෙන් ඉරක් ගහලා හරිද? අග බිංදු දෙක දිහා මේ අග ඉලක්කම් දෙක දිහා බලනවා. බිංදු දෙකනේ. අනේ මොකවත් කරගන්න බෑ. එහෙනම් අපි බලනවා ඊට ඉස්සරහා තියෙන ඉලක්කම් දෙක. දැන් අපි මේ 2000 ගන්න නැතුව අපිට ඕන නම් මෙහෙම කරන්නත් පුළුවන්. දැන් 2000 ගත්තොත් ඕගොල්ලන්ට සංකීර්ණයි. මම ඊළඟ එකේදී ඒක කියලා දෙන්නම්. ඒ හින්දා 2000 නොගෙන අපි ගමු 1998 මේක අධික අවුරුද්දක්ද නැත්නම් අග ඉලක්කම් දෙක දිහා බැලුවා. අග ඉලක්කම් දෙක 98. ඉතින් මොකද කරන්නේ? අපි මොකද කරන්නේ? මේ 98 4ෙන් බෙදලා බලනවා. 9ට 4 ඒවා 2යි. 4 වරක් 2 8යි. එකක් ඉතුරුයි. අනේ මේ යාළුවා මෙතෙන්ට ගන්නවා 18 4ෙන් බෙදුවාම 18ට 4 ඒවා 4 වරක් 4 16යි ඉතුරු. දෙකක්. අනේ ඉතිරි නැතුව බෙදුනොත් මෙතෙන්ට ඉතිරි ආවේ නැත්තම් මේක අධික අවුරුද්දක්. ඉතිරි ආවොත් මේක සාමාන්‍ය වර්ෂයක්. දැන් අපි අර ඉස්සරලා ගත්ත 2000 බලමු. දැන් ඔන්න මේ 1998 සාමාන්‍ය වර්ෂයක් කියලා අපි හොයාගත්තා. අපි ගමු දැන් 2000 කොහොමද කියලා බලමු. ඔන්න 2000 වර්ෂයේ දැන් මම ඉස්සරලා අරගෙන මේක මැකුවා. ඔන්න. දැන් මේකේ අග බිංදු දෙක ගන්න බෑනේ පුතේ අර 1998. එතකොට කරන්නේ මෙහෙම තියෙනවා නම් මේ වාගේලාට මූල දෙක ගන්නවා. ඔන්න 20 ගත්තා. 24 ෙන් බෙදුවා. අපි හැමෝම දන්නවා පොඩි අයත් දන්නවා. පුරුදු වල පුතාලත් දන්නවනේ 24 ෙන් බෙදුවාම කීයද? 4 වරක් 5 20යි. 20ෙන් 20ක් බිංදුවයි. ඔහොමනේ. ඔය කතන්දරේ ඔහොමනේ වෙන්නේ. එතකොට 2000 ඉතුරු නැතුව බෙදෙනවා. එහෙනම් මේක අධික අවුරුද්දක්. ඔන්න දැන් ඉතින් අපි ගානට එනවා. අපිට හොයන්න තියෙන්නේ පුතේ 2025 අධික අවුරුද්දක්ද සාමාන්‍ය වර්ෂයක්ද කියන එක. ඔන්න අග ඉලක්කම් දෙක වෙන් කරගත්තා. 25 බෙදමු 4ෙන්. 25 4ෙන් බෙදමු. 25ට 4 ඒවා කීයද? දෙකට නෑ 25ටම බලනවා. 4 වරක් 5 20යි. 4 වරක් 6 24යි. පුතේ 6 ලියන්න ඕන මෙන්න මේක කෙලින් ඈ. ඔන්න ඔහොම. එතකොට 25න් 24ක් අඩු කරාම එකක් ඉතුරුයි. එකක් අපි දන්නවා ඉතුරු වෙනවා නම් මෙතන මේක සාමාන්‍ය වර්ෂයක්. ඔන්න සාමාන්‍ය වර්ෂයකදී
ජනවාරි 1 වෙනිදායි දෙසැම්බර් 31යි අතර මේ කතන්දරයක් තියෙනවා. දැන් අපි හොයාගත්ත 2025 ජනවාරි 2025 කියන්නේ සාමාන්‍ය අවුරුද්දක් කියන එක හොයාගත්තා. ඒක හොයාගන්න විදිය අවුරුද්දක් අධික අවුරුද්දක් සාමාන්‍ය අවුරුද්දක් කියලා හොයාගන්න විදියක් මම ඕගොල්ලන්ට ඉතාම පැහැදිලිව කෙටියෙන් කියලා දුන්නා කෙටි ක්‍රමයකට එක්ක. ඉතින් පුතේ දැන් අපි දන්නවා 2025 කියන්නේ සාමාන්‍ය වර්ෂයක්. හරි? සාමාන්‍ය වර්ෂයක්. සාමාන්‍ය වර්ෂයක්. මගේ අකුරු නම් ටිකක් කැතයි. සාමාන්‍ය වර්ෂයක්. ඉතින් මෙන්න මේ සාමාන්‍ය වර්ෂයක මේක රහසක් තියෙනවා. මොකද්ද? සාමාන්‍ය වර්ෂයක ජනවාරි 1 වෙනිදාට එන දවස තියෙනවානේ. මේක කියනවා 2025 ජනවාරි 1 සඳුදා කියලා කියනවානේ. සඳුදා කියනවානේ. එහෙනම් 2025 දෙසැම්බර් 31ක් පුතේ සඳුදා දවසක්. ජනවාරි 1 වෙනිදාට එන දවසමයි සාමාන්‍ය අවුරුද්දක දෙසැම්බර් 31ට එන්නේ. එහෙනම් ඔන්න මගේ ගණිත ගැටලුවට උත්තරේ තමයි සඳුදා දවසක් කියන එක. 2025 ජනවාරි 1 වෙනිදා සඳුදා දවසක් නම් 2025 දෙසැම්බර් 31ක් සඳුදා දවසක් වෙනවාමයි. හරි. දැන් ඕක අධික අවුරුද්දක් වුණොත් කොහොමද කියන කාරණාවත් මම මෙතනදිම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. අපි උදාහරණයක් විදිහට ගමු 2028. 2028 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා අවද්ද 2028 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා අපි හිතමුකෝ සෙනසුරාදා දවසක් කියලා. 28 ජනවාරි වාරි 1 සෙනසුරාදා දවසක්. සෙනසුරාදා දවසක්. හරි. එතකොට දැන් අපි ඉස්සෙල්ලාම බලා ගන්න ඕන දැන් ඔයගොල්ලෝ චූටි දුවල පුතාලා බලනවා නම් ඒකයි මේ ලොකු ගණ අයට නෙමෙයි. චූටි දුවල පුතාලා බලනවා නම් පහෙන් 1 2 මේ 3 4 5 පන්ති වල දරුවෝ බලනවා නම් දැන් ඉස්සෙල්ලා අපි මොකද්ද කරන්නේ? දෙසැම්බර් 31 කවද්ද කියලා හොයන්න කලින් අපි කරනවා 2028 අනේ මේක අධික අවුරුද්දක්ද සාමාන්‍ය අවුරුද්දක්ද කියලා බලනවා. එහෙනම් ඔන්න වෙන් කරගත්ත මම අර කලින් කියලා දුන්න වගේම 28 එහෙනම් 28 බෙදනවා 4ෙන්. 28ට දෙකට නෑ 28ටම බලන්න වෙනවා 4 වරක් 5 20යි 4 වරක් 6 24යි 4 වරක් 7 28යි 28න් 28ක් බිඳුවයි. එහෙනම් පුතේ 2028 කියන්නේ අධික අවුරුද්ද. අන්න එහෙම අධික අවුරුද්දක ජනවාරි 1 වෙනිදාට සෙනසුරාදා ආවා නම් දෙසැම්බර් 31 සෙනසුරාදා වෙන්නේ නැහැ. එක දවසක් එහා පැත්තට යනවා. ඒ කියන්නේ ඉරිදා වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඔන්න මම මේ ටික දැන් මකනවා. ඔන්න මකනවා. එතකොට 2028 දෙසැම්බර් 31 සෙනසුරාදා වෙන්නේ ඉරිදා වෙනවා. ඒ කියන්නේ අධික අවුරුද්දක නම් ජනවාරි 1 වෙනිදාට වඩා එක දවසක් එහාට යනවා. ඒකට හේතුව තමයි අධික අවුරුද්දක පෙබරවාරි මාසෙට දින 29ක් එන හින්දා. ඔන්න ඔයාලට මම අද කැලෙන්ඩරේ එක රහසක් මගේ පළවෙනි ගණිත ගැටලුවේ ඉගෙනුවා. මගේ අනිත් ගණිත ගැටලුවල මේ කැලෙන්ඩරේ තවත් රහස් කීපයක්ම ඔයාලට උගන්වන්න තියෙනවා. ඊළඟ වීඩියෝ එකක ඔබව හමු වෙන තෙක් ඔබට සුබ දවසක්.